ආයුබෝවන් හැමෝටම අද සාදරයෙන් පිළිගන්නවා ඉනෝටෙක් එකඩමි YouTube නාලිකාව සමග අද අපි කතා කරන්නේ විද්‍යුත් ශක්තිය හා ජවය එහෙම නැත්නම් එනර්ජි and power කියන කොටස ගැන. අපි මේ ප්‍රධානවම කතා කරන විදුලිය කියන්නේ ශක්තියක්. අන්නේ විදුලිය නිෂ්පාදනය කරන්නේ බලාගාර වල. අපි උදාහරණයක් විදිහට ජල විදුලි බලාගාරයක් ගත්තොත් එතනදි වෙන්නේ උස් ස්ථානයක තියෙන ජලය පහළට ගලාගෙන එනවා. අන්නේ ගලාගෙන එන ජලයේ තියෙන චාලක ශක්තිය මගින් අපි ටර්බයිනයක් කරකවලා අන්නේ ටර්බයිනය මගින් අපි ජෙනරේටර් එක මැද තියෙන රොටර් කොටස කරකවගෙන ඒ ජෙනරේටර් මගින් වෝල්ටේජ් එක නිෂ්පාදනය කරගන්නවා. මොකද්ද වෙන්නේ? උස් ස්ථානයක තියෙන ජලය පහළට ගලාගෙන එනවා. මෙන්න මේ ගලාගෙන එන ජලයේ තියෙන චාලක ශක්තිය මගින් අපි ටර්බයිනයක් කරකවගෙන මෙන්න මේ ටර්බයිනයේ තියෙන චාලක ශක්තිය මගින් අපි මෙන්න මේ ජෙනරේටරේ මැද තියෙන රොටර් කියන කොටස කරකව ගන්නවා. අන්න එතනදී සිදුවන ක්‍රියාවලිය මගින් අපි මේ ජෙනරේටරේ මගින් වෝල්ටේජ් එකක් එහෙම නැත්නම් විද්‍යුත් ශක්තිය නිර්මාණය කරගන්නවා. මෙන්න මේ නිෂ්පාදනය කරගන්න විද්‍යුත් ශක්තිය අපි ට්‍රාන්ස්මිෂන් ලයින් ඔස්සේ අපේ ගෙදරට ගෙන්න ගන්නවා. මොකද්ද වෙන්නේ? මෙන්න මේ ජෙනරේටරේ මගින් නිෂ්පාදනය කරන වෝල්ටේජතාව එහෙම නැත්නම් විද්‍යුත් ශක්තිය අපි සන්නායක ඔස්සේ එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන හරහා අපි මෙන්න මේ ට්‍රාන්ස්මිෂන් ලයින් දිගේ අපේ ගෙදරට ගෙන්න ගන්නවා. මෙන්න මේ එන විද්‍යුත් ශක්තිය ස්ටෙප් අප් සහ ස්ටෙප් ඩවුන් කියලා පියවර කිහිපයකට පස්සේ අපේ නිවස වෙත එනවා. අපේ නිවසට මේ එන විද්‍යුත් ශක්තිය මගින් තමයි අපි අපේ ගෙදර තියෙන ලයිට් එක පත්තු කරගන්නේ, ෆෑන් එක කරගන්නේ. එතෙන්දි වෙන්නේ ඇත්තටම කිව්වොත් මේ එන විද්‍යුත් ශක්තිය අපි ලයිට් එකක් පත්තු කරගන්න නම් විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය බවට පරිවර්තනය කරගන්නවා. ෆෑන් එකක් කරගව ගන්න නම් විද්‍යුත් ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය කරගන්නවා. oven එකක් එහෙම නැත්නම් හීටර් එකක් වැඩ කරන්න නම් අපි මෙන්න මේ විද්‍යුත් ශක්තිය තාප ශක්තියක් බවට පරිවර්තනය කරගන්නවා. දැන් ඔයාලා දන්නවා විද්‍යුත් ශක්තිය හැදෙන්නේ කොතනින්ද, විද්‍යුත් ශක්තිය එන්නේ කොහොමද වගේම මේ විද්‍යුත් ශක්තිය මගින් තමයි යම්කිසි පරිවර්තනයකට ලක් වෙලා අපේ ගෙදර තියෙන විදුලි උපකරණ ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරියනම් මම දැන් කියපු මේ විදුලි උපකරණ නිවසේ පාවිච්චි කරන විදුලි උපකරණ තප්පරයකදී පාවිච්චි කරන ශක්ති ප්‍රමාණය අපි හඳුන්වනවා ජවය කියලා. මොකද්ද? විද්‍යුත් ශක්තියෙන් අපි අපේ ගෙදර උපකරණ ක්‍රියාත්මක කරනවා. එතකොට මේ විදුලි උපකරණයක් තප්පරයකදී භාවිත කරන ශක්ති ප්‍රමාණය අපි හඳුන්වනවා ජවය කියලා. ජවය කියන්නේ තප්පරයකදී භාවිත කරන ශක්ති ප්‍රමාණය. විදුලි උපකරණයක් තප්පරයකදී භාවිත කරන ශක්ති ප්‍රමාණය අපි හඳුන්වනවා මෙන්න මේ ජවය කියලා. එතකොට අපිට ඒකට ඒකකයක් ගන්න පුළුවන්. තප්පරයකදී භාවිත කරන ශක්ති ප්‍රමාණය. ශක්තිය මනින ඒකකය මොකද්ද ඔයාලා දන්නවා? ජූල්. ශක්තිය මනින්නේ මොකේද? ජූල් වලින්. එහෙනම් අපිට කියන්න පුළුවන් තප්පරයකට භාවිත කරන ශක්ති ප්‍රමාණය. තප්පරයට ජූල් කියන්නේ ජවය. යම් කිසි උපකරණයක් ක්‍රියාත්මක වෙන්න නම් තප්පරයකදී භාවිත කරන ශක්ති ප්‍රමාණය තමයි ජවය කියලා කියන්නේ. මෙන්න මේ තප්පරයට ජූල් කියන එකකටම අපි කියනවා වොට් කියලා. W වලින් හඳුන්වනවා. වොට් කියලා කියන්නේ මෙන්න මේ තප්පරයට ජූල් කියන එකම තමයි. වොට් කියලා හඳුන්වන්නේ ජවය කියලා කියන එකම තමයි. ඒ කියන්නේ වොට් කියන්නේ තප්පරයකදී පාවිච්චි කරන ශක්ති ප්‍රමාණය. යම් කිසි උපකරණයක් ක්‍රියාත්මක වෙන්න තප්පරයකදී භාවිත කරන ශක්ති ප්‍රමාණය අපි හඳුන්වනවා ජවය කියලා. අන්න ඒකටම කියන ඒකකය තමයි වොට්. එතකොට අපි P කියලා කියු ජවය power මනින එකකේ තමයි වොට්. මෙන්න මේ වොට් කියන එක නම් ඔයාලා හැමෝම නිතරම අහලා ඇති. ඔයාලා බල්බ් එකක් ගද්දි, හීටර් එකක් ගද්දි, රයිස් කුකර් එකක් ගත්තේ මොන උපකරණයක් ගත්තත් මෙන්න මේ වොට් කියන එක නිතරම දකින්න ලැබෙනවා. සාමාන්‍ය බල්බ් එකක් ගත්තොත් අපි බල්බ් එක ඉල්ලන්නේ කොහමද? වොට් 100 බල්බ් එකක්. වොට් 80 බල්බ් එකක්. වොට් 12. මෙන්න මේ විදිහට බල්බ් එකක් ගද්දි එහෙම නැත්නම් අයන් එකක් හීටර් එකක් ගද්දි වොට් 1000 වොට් 1200 මෙන්න මේ වගේ ඉලක්කම් වලින් හඳුන්වලා තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් දැකලා ඇති. එතකොට මෙන්න මේ වොට් අගේ මොකද්ද මේ හඳුන්වලා තියෙන්නේ? වොට් අගේ මොකද්ද මෙච්චර දවසක් කියලා තිබිලා තියෙන්නේ? මේ උපකරණේ තප්පරයකදී භාවිත කරන ශක්ති ප්‍රමාණය. වොට් 1000ක් කියන්නේ මොකද්ද? එතකොට අයන් එකේ වොට් 1000 කියලා ගහලා තියෙනවනම් අයන් එක තප්පරයකදී අර එන විදුලි ශක්තියෙන් වොට් 1000ක් එන විදුලි ශක්තියෙන් 1000ක් පාවිච්චි කරනවා. මොකද ජූල් 1000ක්. තප්පරයකදී ජූල් 1000ක් අයන් එක විසින් පාවිච්චි කරනවා නම් ඒ අයන් එකේ වොට් ගාන 1000යි. වොට් 1000යි. වොට් 100 බල්බ් එකක් කියන්නේ මොකද්ද? අන්නේ බල්බ් එක තප්පරයකදී ජූල් 100ක් පාවිච්චි කරනවා. තප්පරයකදී ජූල් 100ක් පාවිච්චි කරනවා නම් ඒක වොට් 100 කියලා හඳුන්වලා තියෙනවා. වොට් 80 බල්බ් එකක් කියන්නේ තප්පරයකදී ජූල් 80ක් භාවිත කරනවා නම් අපි ඒකට කියන වොට් 80 බල්බ් එකක් කියලා.
මම ඔයාලට සරල පරිපථයක් ඇඳලා පෙන්නන්නම්. මෙතන බල්බ් එකක් තියෙනවා. මම මේ බල්බ් එකට දීලා තියෙනවා වෝල්ට් 12ක්. බල්බ් එකට දීලා තියෙනවා වෝල්ට් 12ක්. මේ වෝල්ට් එකෙන් හඳුන්වන්නේ මොකද්ද? අපි දෙන ශක්තිය. ඒ කියන්නේ විදුලි බලාගාරයෙන්. ඔයා හිතන්න මෙතනදී විදුලි බලාගාරයෙන් අපේ ගෙදරට යනවා වෝල්ට් 12ක ශක්තියක්. අපි එන්නේ වෝල්ට් 12 ශක්තියට සම්බන්ධ කරනවා බල්බ් එකක්. මෙන්න මේ බල්බ් එකේ ගහලා තියෙනවා වෝල්ට් 12යි කියලා. වෝල්ට් 12යි. අපිට මේකට තව නමක් කියන්න පුළුවන් නේද? තප්පරයට පාවිච්චි කරන ජූල් ප්‍රමාණය. තප්පරයට ජූල් 12ක් පාවිච්චි කරන බල්බ් එකක්. තප්පරයට ජූල් 12ක් පාවිච්චි කරන බල්බයක්. අපි කඩින් ඉල්ලන්නේ නැහැ තප්පරයට ජූල් 12ක් පාවිච්චි කරන බල්බයක් කියලා. අපි ඉල්ලනවා වෝල්ට් 12 බල්බයක් කියලා. ඒ කියන්නේ තප්පරයට ජූල් 12ක් පාවිච්චි කරන බල්බයක්. අපි ඕක සම්බන්ධ කරනවා අපේ ගෙදරට. අපි ඔයා හිතන්න ගෙදර තියෙන්නේ ගෙදරට එනවා වෝල්ට් 12ක ශක්තියක්. ගෙදරට එනවා වෝල්ට් 12ක ශක්තියක්. අන්නේ පද්ධතියට සම්බන්ධ කරනවා වෝල්ට් 12ක බල්බ් එකක්. මේ වෝල්ට් කියන්නේ මොකද්ද? ඔයාලට මතකද මම කලින් කියලා දීලා තිනවා වෝල්ට් කියන්නේ තප්පරයට කූලෝමයට ජූල්. කූලෝමයකට දෙන ජූල් ප්‍රමාණය. වෝල්ට් කියන්නේ මොකද්ද? කූලෝමයකට දෙන ජූල් ප්‍රමාණය. තව අපි මේ වගේම ඉගෙන ගත්ත ඒවා මතකද? I ධාරාව ඇම්පියර්. ඇම්පියර් කියන්නේ තප්පරයට කූලෝම. ඇම්පියර් කියන්නේ මොකද්ද? කියන්නේ ධාරාව කියලා අපි කියනවා කලින් තප්පරයට කූලෝම. අපි වෝල්ට් එක ඉගෙන ගත්ත කලින් කූලෝමයකට ජූල්. අපිට එතකොට මෙන්න මේ බල්බ් එකට මෙන්න මේ වෝල්ට් 12 පද්ධතිය සම්බන්ධ කරාම අපෙන් අහනවා කවුරු හරි මේකේ ඇම්පියර් ප්‍රමාණය කීයද කියලා. මේ පද්ධතියේ ඇම්පියර් ප්‍රමාණය කීයද කියලා. අපිට මේ පද්ධතියේ ඇම්පියර් ප්‍රමාණය හොයන්න පුළුවන්ද? ඔයා බලන්න. මෙතන තියෙනවා කූලෝමයකට ජූල් 12ක් දීලා. මොකද්ද? කූලෝමයකට දීලා තියෙනවා මෙන්න මේ පද්ධතියේ ජූල් 12ක්. කූලෝමයකට ජූල් 12ක් දීලා තියෙනවා. මේ බල්බ් එක ඉල්ලන්නේ කොච්චරද? මේ බල්බ් එකත් ඉල්ලනවා තප්පරයකට ජූල් 12ක්. තප්පරයකට ජූල් 12ක්. එතකොට මේ ඇම්පියර් කියන්නේ අපි දැන් මෙතනදි කිව්වා තප්පරයට කූලෝම. ඇම්පියර් කියන්නේ තප්පරයට කූලෝම. එතකොට මේ ඇම්පියර් එකක් යනවා කියන්නේ මොකද්ද? මේ පද්ධතිය ඇම්පියර් එකක් යනවා නම් මේ පද්ධතිය ඇම්පියර් එකක් යනවා කියන්නේ කූලෝමයක් යනවා කියන එකනේ. ඇම්පියර් එකක් යනවා කියන්නේ කූලෝම් එකක් යනවා කියනවා. මේ පද්ධතියේ ඇම්පියර් එකක් යනවා කියන්නේ ඔන්න දැන් කූලෝම් එකක් යනවා. ඒ කූලෝම එක යන්නේ මෙන්න මේ 12 අරගෙන නේද? ඇම්පියර් කූලෝම එකක් කියන්නේ කූලෝමයට ජූල් කියන එක තමයි 12. කූලෝමයකට දෙනවා ජූල් එකක්. කියන්නේ මෙන්න මේ යන එකට අපි දෙනවා මේ යන කූලෝම එකට දෙනවා අපි ජූල් 12ක්. යන කූලෝමයට දෙනවා ජූල් 12ක්. එතකොට මෙයා යන්නේ මේ කූලෝම එක යන්නේ ජූල් 12ක් අරගෙන. ජූල් 12ක් අරගෙන තමයි යන්නේ. එතකොට මෙන්න මේ බල්බ් එකට පළවෙනි තප්පරේ දෙනවා ජූල් 12ක්. මේ බල්බ් එක පත්තු වෙනවා. එතකොට අපිට හිතන්න පුළුවන් මේකේ සරලවම හිතන්න පුළුවන් මේ බල්බ් එක පත්තු වෙන අපිට ඕනේ ඇම්පියර් එකයි. මොකද්ද? ඇම්පියර් එකයි. මම ඔයාලට ආයෙ ගඳලා පෙන්නන්නම්. මම මේ පරිපථයක් හදලා තියෙනවා. මේ පරිපථයේ තියෙනවා වෝල්ට් 12ක ශක්තිය. ඒ කියන්නේ විදුලි බලාගාරයෙන් අපිට දෙන ශක්තිය. එහෙම නැත්නම් බැටරි කැලලකින් අපිට දීලා තියෙන ශක්තිය වෝල්ට් 12යි. එතකොට අපි ඒකට සම්බන්ධ කරනවා වෝල්ට් 12ක බල්බ් එකක්. වෝල්ට් 12ක බල්බ් එකක්. වෝල්ට් 12 කියන්නේ තප්පරයකට ජූල් එයාට 12ක් ඕනි කියනවා. තප්පරයකට ජූල් 12ක් ඕනි කියනවා. එතකොට මෙන්න මේ වෝල්ට් 12 කියන්නේ එයා කූලෝමයකට දෙනවා ජූල් 12ක්. එතකොට අපිට ඒක ඇම්පියර් එක ධාරාව හොයන්න කිව්වොත් අපි ධාරාව කියන්නේ මොකක්ද කියලා දන්නවා. තප්පරයකට මේකෙන් යන කූලෝම් ප්‍රමාණය. තප්පරයකට කූලෝම් කොච්චරක් යනවද කියන එක තමයි ධාරාව. එතකොට තප්පරයකට කූලෝම් එකක් ගියා කියන්නේ මොකද්ද? ඇම්පියර් එකයිනේ. මේ පද්ධතිය ඇම්පියර් එකක් ගියා කියන්නේ මොකද්ද? ඇම්පියර් එකක් යනවා කියන්නේ කූලෝම් එකක් යනවා කියන එක. තප්පරයකදී කූලෝම් එකක් යනවා කියන එක. එතකොට අපි තප්පරයකදී මේ පද්ධතිය හැටියට අපි ගෙනියන්නේ. මෙන්න මේ පද්ධතිය හැටියට තප්පරයකදී කූලෝමයක් කරා 12 ගෙනියනවා. කූලෝම් එකක් විසින් ජූල් 12ක් ගෙනියනවා මේ පද්ධතියට අනුව. මේ පද්ධතියට අනුව කූලෝම් එකකින් ජූල් 12ක් ගෙනියනවා මෙන්න මේ බල්බ් එකට. එතකොට මේ බල්බ් එක පත් වෙනවද කියලා බලන්න. ඔන්න දැන් කූලෝම් එකක්
මෙතනට එනවා මේ බල්බ් එකට. මෙයා අරන් ඉන්නේ මොකද්ද? ජූල් 12ක් අරගෙන එනවා මේ කූලෝමේ විසින්. එතකොට මේ බල්බ් එක පත්තු වෙනවද? අනිවාර්යෙන් පත්තු වෙනවා. මොකද මේ බල්බ් එක වෝල්ට් 12යි. වෝල්ට් 12 බල්බ් එකක් කියන්නේ තප්පරයකට මෙයාටත් ඕනේ ජූල් 12යි. ඉතින් මෙයා අරන් ඉන්නේ ජූල් 12ක් නේද? මේ කූලෝමේ විසින්. ඒ කියන්නේ මේ බල්බ් එක පත්තු වෙනවා. අපි මේක පොඩි වෙනසක් කරොත් අපි මෙතන සම්බන්ධ කරනවා 24 වෝල්ට්. 24 වෝල්ට් බල්බ් එකක්. 24 වෝල්ට් කියන්නේ මොකද්ද? එයාට තප්පරයකට ඕනේ කියනවා 24ක් ජූල්. තප්පරයකට ජූල් 24ක් ඕනේ කියනවා. එක තප්පරයකට ජූල් 24ක් ඕනේ කියනවා. ඉස්සෙල්ලා බල්බ් එක ඉල්ලුවේ එක තප්පරයකට ජූල් 12යි. එතකොට මේකට අවශ්‍ය ඇම්පියර් ප්‍රමාණය කියන්නේ හිතලා. මේ බල්බ් එක තප්පරයකදී මෙයා ඉල්ලනවා ජූල් 24ක්. නමුත් අපේ පද්ධතිය බලන්න. අපි දීලා තියෙන්නේ අපිට දෙන්න පුළුවන් මෙයාට වෝල්ට් 12යි. අපිට දෙන්න පුළුවන් වෝල්ට් 12යි. ඒ කියන්නේ එක කූලෝමයකට දෙන්න පුළුවන් ජූල් 12යි. එක කූලෝමයක් විසින් ජූල් 12ක් ගෙනියනවා. ඔන්න දැන් පළවෙනි තප්පරේ මෙතනට එනවා කූලෝම් එකක්. ඒ කියන්නේ මෙයා හංගගෙන අරගෙන එනවා. මෙයා අරන් එනවා ජූල් 12ක්. මේ බල්බ් එක පත්තු වෙනවද? නැහැ. පත්තු වෙන්නේ නැහැ. අපිට මොකක්ද කරන්න පුළුවන්? ඉතින් අපි පළවෙනි තප්පරේම පුළුවන් නේ තව කූලෝමයක් ගෙනියන්න. ඔන්න එක කූලෝමයක්. අපි තව කූලෝමයක් ගෙනියනවා. පළවෙනි තප්පරේදී ගෙනියනවා කූලෝම් දෙකක්. එතකොට මේ කූලෝම් දෙකේම තියෙනවා එක කූලෝමයක 12ක් තියෙනවා. මේ කූලෝමේ තව 12ක් තියෙනවා ජූල්. එතකොට ජූල් 12යි ජූල් 24ක් අරන් එනවා. පළවෙනි තප්පරේදී මෙයා ගෙනියනවා කූලෝම් දෙකක්. පළවෙනි තප්පරේදී මෙයා කූලෝම් දෙකක් ගෙනියනවා. ඒ කියන්නේ තප්පරයකට කූලෝම් දෙකක් ගෙනියනවා කියන්නේ ඇම්පියර් 2යි. ඉතින් මේ පද්ධතියට ඇම්පියර් 2ක් ගෙනිච්චොත් මේ බල්බ් එක පත්තු වෙනවද? අනිවාර්යෙන් පත්තු වෙනවනේ. මොකද මෙයා ඉල්ලන්නේ තප්පරයට ජූල් 24යි. එහෙනම් මේක පත්තු වෙනවා. අපිට මේක තව ටිකක් වෙනස් කරලා බලන්න පුළුවන්. අපි මේ බල්බ් එක 48 කරමු. වෝල්ට් 48 පද්ධතියක්. ඒ කියන්නේ තප්පරයට ජූල් ඉල්ලනවා 48ක්. එතකොට ඇම්පියර් ගාන කීයද? මේ පද්ධතිය ඇම්පියර් ගාන කීයද? ඒක සරලව හිතට කියන්න පුළුවන්. කූලෝම් එකකින් ජූල් 12ක් ගෙනියනවා නම් කූලෝම් එකකින් ජූල් 12ක් ගෙනියනවා තප්පරයකට. එහෙනම් කූලෝම් දෙකකින් තව කූලෝමයක් ගෙනිච්චොත් තව ජූල් 12ක්. තව කූලෝමයක් යනවා තප්පරයකට 12යි. තවත් කූලෝමයක් යනවා 12යි. බලන්න මේ කූලෝම් 4ක් ගිහිල්ලා තියෙනවා. කූලෝම් 4ක් ගියොත් මෙතන එනවා 48ක් ජූල්. මේ පද්ධතිය වැඩ කරන්න නම් මොකක්ද ඕනේ? 48ක් ඕනේ නේද? ඒ කියන්නේ බලන්න තප්පරයකදී ගිහිල්ලා තියෙනවා කූලෝම් 1යි 2යි 3යි 4යි. අපිට කියන්න පුළුවන් ඇම්පියර් 4යි කියලා. සරලවම මේ පරිපතේ වෝල්ට් එක, ඒ කියන්නේ පවර් එක, එහෙම වෝල්ට් එක, I එක අතර තියෙන සම්බන්ධය තමයි මේක. අපිට මේක මනෝමයෙන් හිතනවා නම් තමයි මේක වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය මේකට ආදේශ කරලා අපිට හොයන්න පුළුවන්. ජවය නැත්නම් පවර් කියලා කියනවා. ජවය P සමානයි ජවය P සමානයි V වැඩි කිරීම I. මෙන්න මේක තමයි මෙන්න මේ පවර් එක. මම ජවය හොයන සූත්‍රය අපි ගත්තා P සමානයි V I කියලා. අපි බලමු මෙන්න මේ සූත්‍රය මෙන්න අපි හොයපු ගානට ආදේශ කළා. අපි දැන් මේක ඇම්පියර් 4යි කියලා හොයාගත්ත එක අපි අමතක කරමු. පද්ධතියේ තියෙනවා වෝල්ට් 48 බල්බ් එකක්. වෝල්ට් 48. කියන්නේ P කියන්නේ 48යි. අපි වෝල්ට් ගාන දන්නවා 12යි. අපි I දන්නේ නැහැ. අපි එන I ලියමු මේ විදිහට. වැඩි කිරීම තියෙන්නේ 48 දන්නවා 12 දන්නවා I දන්නේ නැහැ. අපි I තමයි හොයන්න ඕනේ. I කියන්නේ මොකද්ද? ධාරාව. ඇම්පියර් ගානනේ. අපි එනම් මෙතන 12යි I මෙතන 48යි. අපි මේක මේ පැත්තට ගෙමු. එතකොට අපි මේ I තනි කරගමු. I තනි කරගත්තා. සමාන ලකුණ මේ 48 තියෙනවා. මේ 12 සමාන ලකුණ මේ පැත්තට ගෙනවා බෙදීමක් වෙලා.
48 බෙදෙනවා 12න්. එතකොට අපිට I එනවා 4යි. එතකොට මේ I කියන්නේ මොකද්ද? ඇම්පියර් 4යි. ඉතින් අපි අර කලින් හොයාගත්ත 4යි ඇම්පියර් කියන එක මෙන්න මේ සූත්‍රයෙන්ත් අපි හොයාගත්තා. සරලවම පැහැදිලි නේද? ජවය හොයන්නේ කොහොමද? ජවය හොයන්න අපි සූත්‍රයක් ගත්තා. P = VI. P = EI. P කියන්නේ power, V කියන්නේ volt, I කියන්නේ ධාරාව ඇම්පියර්. P = VI කියන එක තමයි අපි ජවය හොයන්නේ. ඔයාලට සරලවම ජවය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරා. ජවය කියන්නේ මොකද්ද? යම්කිසි උපකරණයක් තප්පරයකදී පාවිච්චි කරන ශක්ති ප්‍රමාණය. නමුත් ප්‍රායෝගිකව අපි උපකරණයක් තප්පරයක් පාවිච්චි කරලා ඕෆ් කරන්නේ නැහනේ. ඒක යම්කිසි කාලයක් විනාඩි කිහිපයක්, පැය කිහිපයක් නැත්නම් දවස් කිහිපයක් පාවිච්චි කරනවා. මොකද්ද? යම්කිසි උපකරණයක් තප්පරයකදී පාවිච්චි කරන ශක්ති ප්‍රමාණය ජවය කියලා හඳුන්වනවා. නමුත් උපකරණයක් තප්පරයක් පාවිච්චි කරලා අපි ඕෆ් කරන්නේ ඒක විනාඩි කිහිපයක්, පැය කිහිපයක් පාවිච්චි කරනවා. එහෙනම් අපි කියනවා යම්කිසි උපකරණයක් තප්පරයකට වැඩි කාලයක්, ඒ කියන්නේ යම්කිසි කාල පරාසයක් පාවිච්චි කරන ශක්තිය අපි විද්‍යුත් ශක්තිය කියලා හඳුන්වනවා. මොකද විද්‍යුත් ශක්තිය කියන්නේ යම්කිසි උපකරණයක් තප්පරයකට වැඩි කාලයකදී පාවිච්චි කරන ශක්තිය තමයි විද්‍යුත් ශක්තිය කියන්නේ. අපි ඒක හඳුන්වනවා H කියලා. අපි ඒකට සූත්‍රයක් දෙනවා. H = P වැඩි කිරීම T. P වැඩි කිරීම T කියන්නේ මොකද්ද? අපි මුළු විද්‍යුත් ශක්තිය තමයි දැන් හොයන්නේ. මුළු විද්‍යුත් ශක්තිය. එතකොට P කියන්නේ තප්පරයකදී පාවිච්චි කරපු ශක්තිය. P කියන්නේ මොකද්ද? තප්පරයකදී පාවිච්චි කරපු ශක්තිය. මෙන්න මේක වැඩි කරනවා ඒ අදාළ කාලයෙන්. ඔය හිතන්න බල්බ් එකක් තියෙනවා. මේ බල්බ් එක වොට් 12යි. වොට් 12 බල්බ් එක. එහෙම නැත්නම් තප්පරයකට ජූල් 12ක් ගන්න බල්බ් එකක්. මේ බල්බ් එක වැඩ කරනවා පැයක් පුරාවට. පැයක් පුරාවට. එතකොට මේකේ මුළු විද්‍යුත් ශක්තිය හොයන්නේ කොහොමද? බල්බ් එකක් තියෙනවා ඒක වොට් 12යි. ඒක වැඩ කරනවා පැයක් පුරාවට. පැයක් පුරාවට වැඩ කරනවා. එතකොට ඒකේ මුළු විද්‍යුත් ශක්තිය හොයන සූත්‍රය තමයි මම මේ දුන්නේ. H = P කියන්නේ කීයද? 12යි වොට්. 12යි. ඒක වැඩ කරනවා පැයක් පුරාවට. අපි එතකොට පැයක් කියලා මෙහෙම දානවද? නෑ. අපි ඒකකයේ විදියට දාන්නේ තප්පර වලින්. අපි මේ සූත්‍රයට ඇඩ් කරන්න ඕනේ තප්පර වලින්. එතකොට පැයක් කියන්නේ තප්පර කීයද? පැය එකක් කියන්නේ තප්පර 3600යි. පැය එකක් කියන්නේ තප්පර 3600යි. එතකොට අපි මේ සූත්‍රයට දානවා 3600යි කියලා. 3600යි. එතකොට වොට් 12 උපකරණයක් තියෙනවා. ඒක පැයක් පුරා වැඩ කරනවා නම් අපි සූත්‍රය හොයන්න පුළුවන්. 12 වැඩි කරනවා 3600ෙන්. 12 3600ෙන් වැඩි කරාම 12 වැඩි කිරීම 3600. 43200ක් එනවා. 43200යි. මොකද ඒකගේ ජූල්. ඒකගේ මොකද ජූල්. මේ බල්බ් එක වොට් 12 බල්බ් එක පැයක් පුරාවට වැඩ කරනවා. ඒ කියන්නේ වොට් 12 බල්බ් එක තප්පර 3600ක් වැඩ කරනවා. ඒකේ මුළු ශක්තිය H = ජූල් 43200යි. ජූල් 43200යි. මම තව උදාහරණයක් වඩ පෙන්නන්නම්. වොට් 48 බල්බ් එකක් තියෙනවා. වොට් 48 බල්බ් එකක් අපි ගාව තියෙනවා. මේ බල්බ් එක වැඩ කරනවා පැය 3ක් පුරාවට. පැය 2ක් කියමු. පැය 2ක් පුරාවට වැඩ කරනවා. වොට් 48 බල්බ් එකක් තියෙනවා. ඒක පැය 2ක් වැඩ කරනවා. ඒ වගේ දවස් 5ක් වැඩ කරනවා. මේ වගේ දවස් 5ක් වැඩ කරනවා. වොට් 48 බල්බ් එක කියන්නේ තප්පරයට ජූල් 48ක් පාවිච්චි කරන බල්බ් එක. මෙතන කියන්නේ මොකද්ද? තප්පරයට ජූල් 48ක් පාවිච්චි කරනවා. ඒ තප්පරයට ජූල් 48 ගානේ පැය 2ක් වැඩ කරනවා. ඒ පැය 2 වැඩ කරනවා දවස් 5කට. දවස් 5ක් වැඩ කරනවා. අපි කොහොමද වෙන්නේ මේ සූත්‍රය දාලා බලමු. H = P T. P කියන්නේ අපි දන්නවා වොට් එකනේ 48යි. වැඩි කිරීම ටයිම් එක ඇඩ් කරන්නේ තප්පර වලින්නේ පැය වලින් නෙමෙයි. එතකොට පැය කීයද? තප්පර වලින් කීයද? පැය 2ක් කියන්නේ තප්පර වලින් 7200යි. තප්පර 7200යි. ඒක වැඩි කරන්න ඕනේ මොකෙන්ද? දවස් 5කින්. ඒක වැඩි කරන්න ඕනේ අපි දවස් 5කින්.
අපි මුලින්ම මේ සුළු කරගමු මේ සූත්‍රයට අදාළ ටික සුළු කරගමු 48 වැඩි කරා 7200න් ඒක වැඩි කරනවා 48 7200න් වැඩි කරාම අපිට එනවා 345යි 600ක් ජූල් 345යි 600ක් ජූල් වලින් එනවා අපි මේක දවස් 5ක් වැඩ කරනවා අපි මේ විදිහට දවස් 5ක් වැඩ කරනවා එතකොට මේක වැඩි කරන්න ඕනේ 5න් ඒක ඇත්තට විශාල ලොකු ගාණක් එනවා මෙන්න මේ වගේ ලොකු ජූල් ප්‍රමාණයක් එනවා. කරලා තියෙන්නේ ලයිට් එකක් දවස් 5ක් වැඩ කරොත් එක ලයිට් එකක් දවස් 5ක් වැඩ කරොත් එන මුළු ශක්ති ප්‍රමාණය. ඉතින් මෙතන තියෙන්නේ එක ලයිට් එකක් විතරයි. නමුත් අපේ ගෙදර ලයිට් කිහිපයක් තියෙනවා, රයිස් කුකර් තියෙනවා, ෆෑන් තියෙනවා, අයන් තියෙනවා, අවන් තියෙනවා. මේ වගේ උපකරණ ගණනාවක් තියෙනවා. ඒ නිසා අපිට ඒ උපකරණ වල සම්පූර්ණ ජවය මෙන්න මේ විදිහට ලොකු ඉලක්කමකින් ලියන්න බෑ. ඒක ප්‍රායෝගික නැහැ. අන්න ඒ නිසා අපි ඒකකයක් ගන්නවා kWh කියලා kWh මේ kWh කියන්නේ මොකද්ද අපි මේ ගත්ත p එක තමයි මේ වොට් එක තමයි මේ තියෙන වොට් පවර් එක වොට් වලින් තියෙනවා ඒ වගේම මේ t එක තප්පර නැතුව පැය වලින් තියෙනවා ඊට පස්සේ මේ වොට් කියන එක කිලෝ වොට් කරලා තියෙනවා ඒ කියන්නේ ඒක 1000න් බෙදලා තියෙනවා සාමාන්‍ය වොට් වලින් එනාගේ 1000න් බෙදලා ඒක කිලෝ වොට් කරලා තියෙනවා ඊට පස්සේ මේ තප්පර වලින් දාපු එක අපි පැය වලින් කරලා තිනවා මේ kWh කියන එක තමයි අපි අපේ ගෙදර ලයිට් බිල හදද්දි යුනිට් කියලා ගන්නෙ යුනිට් එකක් කියන්නේ kWh එකයි මේ වගේ විශාල ඉලක්කමක් ගන්න එක ප්‍රායෝගික නෑ මේ තියෙන තනි ලයිට් එකක් දවස් 5ක් වැඩ කරොත් මේක බල්බ් කිහිපයක් වෙනවා තව උපකරණ කිහිපයක් වෙනවා එතකොට මේ වගේ විශාල ඉලක්කමක් එනවා. ඒක අපිට ප්‍රායෝගිකව ගන්න බැරි නිසා, ගණනයක් කරන්න බැරි නිසා අපි ඒකට මෙන්න මේ kWh කියන එකක ගන්නවා. මෙන්න මේ ජූල් විශාල ප්‍රමාණය අපිට හරවන්න පුළුවන් මේ kWh වලට. ඒක සරලවම හරවන්න පුළුවන් kWh වලට හරවනවා. අපි මෙන්න මේ kWh එක තමයි පාවිච්චි කරන්නේ අපේ ලයිට් බිල් හදනකොට. අපි ලයිට් බිල් ගණනය කරද්දි විදුලි බණ්ඩලයේ එන පුද්ගලයා අපේ අදාළ මුදල කියන්නේ මේ kWh එහෙම නැත්නම් යුනිට් ප්‍රමාණය මගින් තමයි. kWh එක කියන්නේ මොකද්ද යුනිට් එකයි. අපි එහෙනම් අදට අපේ පාඩම මෙතන නවත්තමු. අපි මේ යුනිට් එකක් කියන්නේ මොකද්ද කියන එක kWh මේක kWh කරගන්න එක ඇත්තටම කිව්වොත් මේක kWh එකට පරිවර්තනය කරන එක අපි දැන්ට කරපු ගණන් එක්කවට බලලා තනියෙන් කරගන්න පුළුවන් මේක සරල දෙයක්. අපි ඒක ඉස්සරහට කතා කරමු අපේ ඊළඟ පාඩමේදී. ඒ වගේම මේ යුනිට් කියන එකක් එක්ක අපේ ලයිට් බිල් ගණනය කරන්න අපි කොහොමද අපේ ගෙදර යුනිට් කීයක් තියෙනවද කියලා අපිටම බලා ගන්න පුළුවන් විදිය ගැන අපේ ලයිට් බිල අපිම හොයාගන්න විදිය ගැන අපි ඉස්සරහා පාඩමේදී කතා කරමු. ඇත්තටම මේක සරල පාඩමක්. එහෙනම් අදට අපි පාඩම මෙතන නවත්තමු.